මම අද කතා කරන්න යන්නේ දැනට ලෝකෙ තියෙන ජනප්‍රියම විද්‍යා ප්‍රබන්ධ ෆිල්ම් සෙට් එකක් ගැන. ඉතින් ඔයත් සයන්ස් ෆික්ෂන් ෆිල්ම් බලන්න ආස කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් 10ක් තමයි මේ. ඉතින් අංක 1ට තියෙන්නේ ප්‍රොජෙක්ට් හේල් මේරි මූවි එක. මේ මූවි එක තිරකත වෙන්නේ 2026 අවුරුද්දේ මාර්තු 20. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඇස්ට්‍රොෆේජ් කියන පරපෝෂිතෙක් සූර්යාගේ ශක්තිය උරාගෙන පෘථිවිය අයිස් යුගයකට ඇද දැමීම තමයි කතාවේ ආරම්භය වෙන්නේ. මේ හේතුව නිසා රයිලන් ග්‍රේස් කියන විද්‍යාඥයා පෘථිවිය බේරා ගැනීමේ විශාල අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කරනවා. ඒත් ග්‍රේස්ට අභ්‍යවකාශයේදී තමන්ගේ මතකය අහිමි වීමේ තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මෙහෙයුම තවත් සංකීර්ණ වෙනවා. ඉතින් ඔය අතරේ එයාට වෙනත් ග්‍රහලෝකයක රොකී කියන පිටසක්වල ජීවියෙකුගෙන් මේ මෙහෙයුමට සහාය ලැබෙනවා. මොකද රොකීගේ ග්‍රහලෝකයත් මේ වෙනකොට ඇස්ට්‍රොෆේජ් අවදානමට ලක් වෙලා තියෙන නිසා. කොහොම හරි මෙහෙයුම අවසන් වෙනකොට ග්‍රේස්ට තේරෙනවා එයා ජීවත් වෙන පෘථිවියට වඩා රොකීගේ ග්‍රහලෝකය හොඳයි කියලා. ඉතින් අවසානයේ ග්‍රේස් රොකී එක්ක ජීවත් වෙන්න එයාගේ ග්‍රහලෝකයට යයිද කියලා සැකයක් තියෙනවා. ඒ වගේම එයාලා එකතු වෙලා හොයාගන්න ඇස්ට්‍රොෆේජ් වඳ කිරීමේ ක්‍රමය මොකක්ද කියන එක තමයි ලොකුම ගැටලුව. ඉතින් සරලවම කිව්වොත් එක මනුස්සෙක් පිටසක්වලයක එක්ක එකතු වෙලා පෘථිවිය බේරගන්න දරන උත්සාහය තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් ඇන්ඩි වීර්ගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය මේ වෙනකොට IMDb අගය 8.4ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ෆිල් ලෝඩ් සහ ක්‍රිස්ටෝෆර් මිලර් දෙන්නගේ අධ්‍යක්ෂණය යටතේ රයන් ගෝස්ලින් තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ. ඉතින් මේ වෙනකොට කතාවේ මූලික නවකතාවට සහ ඕඩියෝ බුක් එකට ප්‍රධාන සම්මාන කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඒ අනුව 2022 වසරේ හොඳම නවකතාව වගේම 2021 දී හොඳම විද්‍යා ප්‍රබන්ධ නවකතාව විදියට ඩ්‍රැගන් සම්මානයක් දිනාගෙන තියෙනවා. ඒ වගේම මේ වෙනකොට සිනමා විචාරකයන්ගේ අදහස අනුව මේ ෆිල්ම් එක වසරේ හොඳම චිත්‍රපටයක් වෙයි කියලා එයාලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ලිස්ට් එකේ දෙවනියට තියෙන්නේ ඩූන් කියන චිත්‍රපටිය. මේ කතාව 2021 අවුරුද්දේ පළවෙනි කොටසත් 2024 අවුරුද්දේ දෙවෙනි කොටසත් විදිහට තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ තුන්වෙනි කොටස 2026 දෙසැම්බර් 18 රිලීස් වෙනවා. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේක සිද්ධ වෙන්නේ අනාගතයේ ඈත මන්දාකිනියක. මේ මන්දාකිනිය වටිනාම සම්පත වෙන්නේ අභ්‍යවකාශ ගමන් සඳහා අත්‍යවශ්‍ය වෙන ස්පයිස් එහෙමත් නැත්නම් මෙලෙන්ජ් කියන ද්‍රව්‍ය. මේ ද්‍රව්‍ය ලැබෙන්නේ ඇරකිස් කියන වැලි කාන්තාර ග්‍රහලෝකයෙන් විතරයි. ඉතින් මේ මන්දාකිනිය අධිරාජ්‍යයේ නියෝගය විදියට ලෙටෝ ඇට්‍රිඩිස් කියන කෙනා එයාගේ පවුලේ අය එක්ක ඇරකිස් වල පාලනය බාර ගන්නවා. ඒත් ඇත්තටම මේක දුෂ්ට නායකයෙක් වෙන හාකොනන් වංශය සැලසුම් කරපු උගලක්. මොකද එයාලා උත්සාහ කරන්නේ ලෙටෝගේ ඇට්‍රිඩිස් වංශය විනාශ කරලා දාන්න. ඉතින් ඒ අනුව හාකොනන් වංශයෙන් එල්ලවෙන දැවැන්ත ප්‍රහාරයකින් ඇට්‍රිඩිස් බලකොටුව විනාශ වෙනවා වගේම අවාසනාවන්ත විදිහට ලෙටෝ මිය යනවා. ඒත් ලෙටෝගේ පුතා පෝල් ඇට්‍රිඩිස් සහ එයාගේ අම්මා ලේඩි ජෙසිකා විතරක් මේ ප්‍රහාරයෙන් ජීවිතේ බේරගෙන කාන්තාරයට පැනලා යනවා. ඉතින් මෙතනදී එයාලට ඇරකිස් වල ස්වදේශිකයන් වෙන ෆ්‍රෙමන් ජනතාව මුණ ගැහෙනවා. ඉතින් දැන් පෝල් උත්සාහ කරන්නේ ෆ්‍රෙමන් ජනතාව එක්ක එකතු වෙලා හාකොනන් වංශයෙන් පලිගෙන නැවත වතාවක් ඇරකිස් නිදහස් කරගන්න. ඉතින් ෆ්‍රැන්ක් හර්බර්ට්ගේ ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු මේ මූවිස් වල පාර්ට් 1 IMDb 8කුත් පාර්ට් 2 එකට IMDb රේට් එක 8.4ක් වගේ ගොඩක් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඩෙනිස් විලනියව් අධ්‍යක්ෂණයෙන් දායක වුණු ඩූන් මූවි එකට ටිමෝති ශලමේ, සෙන්ඩයා සහ රෙබෙකා ෆර්ගියුසන් කතාවේ ප්‍රධාන චරිත විදිහට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් විෂුවල් එෆෙක්ට්ස් සහ මියුසික් අතින් ගොඩක් ඉහළ මට්ටමක තියෙන මේ මූවි එක ඔස්කා සම්මාන කිහිපයක්ම දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඊට පස්සේ ලිස්ට් එකේ තුන්වෙනියට තියෙන්නේ මූන් ෆෝල් චිත්‍රපටිය. ඉතින් මේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේක විද්‍යා ප්‍රබන්ධ ව්‍යසන චිත්‍රපටියක්. මේ ව්‍යසනයට මූලාරම්භය වෙන්නේ නාඳුරන බලවේගයක් සඳට පහර දීමෙන් එහි කක්ෂය වෙනස් වෙලා පෘථිවිය දෙසට ඇදී යෑමත් එක්ක. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට පෘථිවිය පුරාම දැවැන්ත සුනාමි, භූමිකම්පා සහ තවත් ගුරුත්වාකර්ෂණ බලපෑම් ඇති වෙන්න පටන් ගන්නවා. මේ හේතුව නිසා ගගනගාමී බ්‍රයන් හාපර් සහ ජෝ ෆවුලර් කියන දෙන්නා මේ විනාශය නැවැත්වීමට පෙරමුණ ගන්නවා. ඒ වගේම ඔවුන් සමග තාරකා විද්‍යා ලෝලියෙකු වන කේසී හවුස්මන් එකතු වෙනවා. ඉතින් මේ මෙහෙයුම අතර යාලා හොයාගන්නවා හඳ කියන්නේ ස්වභාවික වස්තුවක්ම නෙමෙයි කියලා. මොකද මේ සොයා ගැනීම අනුව සඳ කියන්නේ පුරාණ කාල දියුණු මානව ශිෂ්ටාචාරයක් විසින් නිර්මාණය කරපු මෙගා ස්ට්‍රක්චර් එකක්.
එහෙමත් නැත්තං දැවන්ත යාන්ත්‍රික ව්‍යුහයක් කියලා පැහැදිලි වෙනවා. ඉතින් මේ විනාශයට හේතු වෙන්නේ ස්වයං විඥානයක් තියෙන කෘත්‍රිම බුද්ධියක් විසින් සඳේ ඇතුළත තියෙන ශක්ති ප්‍රභවයට ප්‍රහාර එල්ල කිරීම. ඉතින් අවසානයේ කොහොම හරි මේ තුන්දෙනා එකතු වෙලා විනාශකාරී AI පද්ධතිය විනාශ කරන හැටි තමයි මේ මූවි එකෙන් පෙන්වන්නේ. හැබැයි මේකේ IMDb යගේ නම් 5.2ක් වගේ අගයක් තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒත් සුපිරිම විෂුවල් ඉෆෙක්ට් පාවිච්චි කරලා කතාවට අලුත්ම මුහුණුවරක් දීලා තියෙනවා කියලා තමයි ප්‍රේක්ෂකයින්ගේ අදහස. ඔන්න මෙතනින් පස්සේ අපි එන්නේ ලිස්ට් එකේ 4 වෙනි ෆිල්ම් එක Blade Runner 2049 කියන මූවි එකට. මේක 1982 වසරේ නිකුත් වුණ Blade Runner චිත්‍රපටයේ දෙවැනි කොටස. 1982 වසරේ මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ 2019 ලොස් ඇන්ජලිස් අනාගතය පසුබිම් කරගෙන. ඒ වගේම 2017 තිරගත වුණු Blade Runner දෙවැනි කොටස නිර්මාණය වෙන්නේ 2049 ලොස් ඇන්ජලිස් අනාගතය පසුබිම් කරගෙන. ඉතින් මුලින්ම මම ෆිල්ම් එක ගැන පොඩි ඉන්ට්‍රෝ එකක් දීලා ඉන්නම්. පළමු චිත්‍රපටියෙන් වසර 30කට පස්සේ 2049 දී ලොස් ඇන්ජලිස් නුවර පරිසරය විනාශ වෙලා අඳුරු අනාගතයක තමයි දෙවැනි කොටස පටන් ගන්නෙ. මේ වෙනකොට අධිකාර්මීකරණය වුණ ලොස් ඇන්ජලිස් වල මිනිසුන් විසින්ම නිර්මාණය කරන ලද මිනිසුන්ට සමාන රෙප්ලිකන්ට්ස් එහෙමත් නැත්නම් රොබෝවරුන් ඉන්නවා. ඉතින් ඔය අතරේ කේ නමින් හඳුන්වන රෙප්ලිකන්ට් කෙනෙක් ඉන්නවා. යම් සිදුවීමක් නිසා කේ අහම්බෙන් වගේ දැනගන්නවා රෙප්ලිකන්ට් කෙනෙකුට දරුවෙක් ප්‍රසූත කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඉතින් කේගේ මතකත් එක්ක එයා හිතන්න පටන් ගන්නවා ඒ බිහි වුණු දරුවා තමුන් කියලා. ඒ නිසා එයා අතුරුදහන් වුණු පැරණි බ්ලේඩ් රනර් කෙනෙක් වෙන රික් ඩෙකාඩ්ව හොයාගෙන යනවා. මොකද රික් ඩෙකාඩ් සහ රේචල් තමයි ඒ බිහි වුණු දරුවාගේ රෙප්ලිකන්ට් වෙන්නේ. ඒත් ඔය ගමන අවසානයේ කේ දැනගන්නවා එයා ඩෙකාඩ්ගේ සහ රේචල්ගේ සැබෑ දරුවා නෙමෙයි කියලා. ඒ වගේම ඇත්ත වසන් කරන්න කේව ඉත් එක් කරගෙන කියලාත් එයාට තේරෙනවා. ඒත් අවසානයේ කේ ඩෙකාඩ්ට තම සැබෑ තියනිය හමු වෙන්න අවස්ථාව හදලා දෙනවා. ඒත් එක්කම ටිකක් සංවේදී අවසානයක් එක්ක තමයි කතාව ඉවර වෙන්නේ. මේ මූවි එක IMDb අගය 8ක් වගේ ඉහළ මට්ටමක් ළඟා කරගෙන තියෙනවා. ඒ වගේම දෘශ්‍යමය වශයෙන් ඉතා ඉහළ මට්ටමක් තියෙන නිසා හොඳම විෂුවල් ඉෆෙක්ට් සහ සිනමාකරණය වෙනුවෙන් ඔස්කා සම්මාන දිනා ගන්නත් මේ මූවි එක සමත් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට තියෙන්නේ අංක 5 Arrival. කතාව ගැන කිව්වොත් ෆිල්ම් එක පටන් ගන්නේ ලෝකෙ පුරාම ස්ථාන 12කට අද්භූත පිටසක්වල යානා පැමිණීමත් එක්ක. ඊට පස්සේ මේ පිටසක්වල ජීවීන්ගේ සංකීර්ණ භාෂාව තේරුම් ගන්න යුද හමුදාව විසින් ලුයිස් බෑන්ක්ස් කියන භාෂා විශේෂඥවරියකගේ සහාය ලබා ගන්නවා. ඉතින් ලුයිස් මේ පිටසක්වල ජීවීන් එක්ක sannivedanaya කරන අතරේ එයා තේරුම් ගන්නවා ඔවුන්ගේ කාලය රේඛීය නැහැ කියලා. ඒ කියන්නේ මානව වර්ගයා කාලය දකින ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් කාලයක් තමයි එයාලට තියෙන්නේ. මේ අනුව එයාලා කාලය දකින්නේ අතීතය වර්තමානය අනාගතය විදියට නෙමෙයි. ඒ වෙනුවට එයාලට මුළු කාලයම හරහා විනිවිද ගිහින් එකවර හැමදේම දැක ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය ඉගෙන ගන්න ලුයිස් එයාගේ අතීතය සහ අනාගතය දකින්න සමත් වෙනවා. ඒත් අවාසනාවට කාරණය තමයි ලුයිස් මේ හරහා Tamanට අනාගතයේ උපදින දියණිය සුව කළ නොහැකි අසනීපයක් නිසා මිය යන බව දකිනවා. ඒ වගේම ඇයගේ අනාගත සැමියා වන ඉයන් එයාව හැර යන බවත් ලුයිස් දකිනවා. ඒත් ඇය මේ බව දැනම තමන්ගේ දියණියට උපත ලබා දෙන්න තීරණය කරනවා. මොකද අනාගතයේදී ලබන කෙටිකාලීන සතුට සහ ආදරය වෙනුවෙන් ඇය මේ දුක්බර අනාගතය දැනුවත්වම බාර ගන්නවා. ඉතින් මේ පිටසක්වල ජීවීන් කියන විදිහට මින් වසර 3000කට පස්සේ එයාලට මිනිස්සුන්ගේ උදව් අවශ්‍ය වෙන නිසා එයාලා මේ භාෂාව මිනිස්සුන්ට තෑගි කරා කියලා තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මේ කතාව හරහා භාෂාව මගින් පුද්ගලයෙකුගේ චින්තනය සහ කාලය දකින විදිහ වෙනස් කරන්න පුළුවන් කියන සංකල්පය ප්‍රේක්ෂකයාට පැහැදිලි කරනවා. ඉතින් සයන්ස් ෆික්ෂන් ෆිල්ම් බලන්න ආස කරන ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනි මූවි එකක් තමයි Arrival කියන්නේ. IMDb 7.9 යක් මේ මූවි එකට ලැබිලා තියෙනවා. ලිස්ට් එකේ 6 වෙනි මූවි එකේ නම තමයි Source Code. මේ මූවි එක තිරගත වෙන්නේ 2011 අවුරුද්දේ. ඉතින් මේකේ කතාව ගැන කිව්වොත් ඇමරිකානු හමුදා නිලධාරියෙක් වන කෝල්ටර් ස්ටීවන්ස් ප්‍රධාන චරිතය කරගෙන තමයි කතාව ඉස්සරහට යන්නේ. ඉතින් කතාව මුල් කොටසෙදිම කෝල්ටර්ට එක්තරා සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙතනදී දුම්රියක රැඳිලා ඉන්න කෝල්ටර්ට හදිස්සියම වගේ නාඳුනන පුද්ගලයෙක් දකින්න ලැබෙනවා. ඒත් ඔහු කවුද කියලා තේරුම් ගන්න කලින් මිනිත්තු 8ක් ඇතුළත දුම්රිය බෝම්බ ප්‍රහාරයකින් පුපුරලා යනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ කෝල්ටර් නැවතත් අවදි වෙන්නේ එක්තරා පාලක මැදිරියක. මේ වෙලාවේ කෝල්ටර් දැනගන්නවා එයා සෝස් කෝඩ් කියන පර්යේෂණාත්මක වැඩසටහනේ කොටසක් කියලා. මේ සෝස් කෝඩ් ප්‍රෝග්‍රෑම් එක අනුව මියගිය කෙනෙකුගේ මතකයේ අවසන් මිනිත්තු 8 නැවතත් විඳීමට ඔහුට ආයමත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එක මගින්
දුම්රිය පිපර වූ බෝම්බකරු කවුද කියන එක දැනගන්න තමයි එයාලා උත්සාහ කරන්නේ. මොකද මේ වෙනකොට අදාළ බෝම්බකරු තවත් විශාල ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරමින් ඉන්නවා. ඒ නිසා කෝල්ටට සිද්ධ වෙනවා එයාගේ ජීවිතයේ අවසන් මිනිත්තුවට නැවත නැවතත් අත්විඳින්න. මේ සෑම අවස්ථාවකම කෝල්ට බෝම්බකරු ගැන අලුත් තොරතුරු හොයාගන්න සමත් වෙනවා. ඒත් ඔය අතරේ ක්‍රිස්ටිනා කියන ගෑනු ළමයාට කෝල්ටගේ හිතේ ආදරයක් ඇති වෙනවා. ඒත් කාලයත් එක්ක කෝල්ට තේරුම් ගන්නවා එයා ඇත්තටම ජීවතුන් අතර ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. මොකද මේ වෙනකොට එයාගේ ශරීර කොටස් පමණක් යන්ත්‍ර ආධාරයෙන් පවත්වගෙන යන ගමන් තමයි ඉන්නේ. ඒත් කොහොම හරි අවසානයේ එයාලා බෝම්බකරු හොයාගන්න සමත් වෙනවා. ඉතින් දැන් කෝල්ට උත්සාහ කරන්නේ දුම්රිය අනතුර නතර කරලා ඒකේ ඉන්න පිරිස කොහොම හරි බේරගන්න. ඒත් පර්යේෂකයන් කියන්නේ ඒක ඇත්තටම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා කෝල්ට නව සමාන්තර විශ්වයක් නිර්මාණය කරලා හැමදෙනාම බේරගන්න උත්සාහ කරනවා. ඉතින් ඔය විදිහට තමයි සෝස් කෝඩ් මූවි එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඩන්කන් ජෝන්ස්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු සෝස් කෝඩ් මූවි එකට IMDb 7.5ක් වගේ ඉහළාගයක් ලැබිලා තියෙනවා. ඉතින් ඊළඟට අපි යමු අංක 7ට තියෙන The Martian movie එකට. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් අඟහරු ලෝකයේ ගවේෂණය කරන්න යන ඒරිස් 3 මෙහෙයුමේ සමාජිකයෙක් ඉන්නවා මාක් බෝට්නි කියලා. ඉතින් මේ මෙහෙයුම අතරදී හදිස්සි ඇතිවන දරුණු වැලි කුණාටුවක් නිසා මාක් අනතුරට පත් වෙනවා. ඊට පස්සේ යාගේ කණ්ඩායම මාක් මිය ගියා කියලා තමයි උපකල්පනය කරන්නේ. ඒ නිසා එයාලා මාක් අතෑරලා ආයමත් පෘථිවිය බලා පිටත් වෙනවා. ඒත් ඇත්තටම මේ වෙනකොට මාක් තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඒත් ඊළඟ ඒරිස් 3 මෙහෙයුම ක්‍රියාත්මක වෙන්න අවුරුදු 4ක කාලයක් ගත වෙනවා. මේ නිසා මාක්ට උදව් ලැබෙනතුරු ඒ අවුරුදු 4 අඟහරු මත තනිව රැඳෙමින් ජීවිතය රැකගන්න මාක්ට සිද්ධ වෙනවා. ඉතින් මාක් කියන්නේ උද්භිද විද්‍යාඥයෙක් නිසා එයා තමන් සතු සීමිත සම්පත් භාවිතා කරලා අඟහරු මත වගා කිරීමටත් ජලය සහ ඔක්සිජන් නිපදවා ගැනීමටත් සමත් වෙනවා. ඔය අතර කාලෙකට පස්සේ එයාට පරණ පාත්ෆයින්ඩර් යානයක් ආධාරයෙන් නාසා ආයතනය එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අවසානයේ නාසා ආයතනය මාක්ව බේරගන්න දැවැන්ත උත්සාහයක නිරත වෙන අතරේ මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම IMDb යකේ 8ක් වගේ ඉහළාගයක් වාර්තා කරපු මේ නිර්මාණය රිඩ්ලි ස්කොට් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතිශය ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේක නිර්මාණය වෙන්නේ ඇන්ඩි වේයර්ගේ නවකතාවක් ඇසුරෙන්. ප්‍රධාන නළුවා විදියට මැට් ඩේමන් රංගනයෙන් දායක වෙනවා. ඉතින් දැන් අපි යන්නේ ලිස්ට් එකේ 8 වෙනි මූවි එක වන 2007 වසරේ තිරගත වුණු සන්ෂයින් මූවි එකට. ඉතින් මේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් වසර 2057 වසර වන විට සූර්යයා ක්‍රමයෙන් මිය යන අතර මේ හේතුව නිසා පෘථිවිය දැඩි ශීතලකට ගොදුරු වී මානව වර්ගයා විනාශ වීමේ තර්ජනයක් එනවා. මේ නිසා සූර්යයා නැවත පණ ගැන්වීමට අති විශාල න්‍යෂ්ටික බෝම්බයක් එක්ක ඊකරස් 2 නම් යානයෙන් විද්‍යාඥයන් 8 දෙනෙක් අභ්‍යවකාශයට ගමන් කරනවා. ඉතින් මේක තමයි ලෝකය බේරගන්න තියෙන අවසානම බලාපොරොත්තුව. ඉතින් මේ විදියට සූර්යයා වෙත ගමන් කරන අතරේ වසර 7කට පෙර අතුරුදහන් වුණු ඊකරස් 1 යානයෙන් ලැබෙන පණිවිඩයක් නිසා එයාලගේ ගමන් මාර්ගය වෙනස් වෙනවා. ඒත් ඔය අතර සිද්ධ වෙන යම් වැරදීමක් නිසා ඊකරස් 2 යානයට සෑහෙන හානි සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ නිසා යානය ගමන් ගන්න කාර්ය මණ්ඩලය අතර ගැටුම් සහ මානසික පීඩනයන් පවා ඇති වෙන්න පටන් ගන්නවා. ඔය අතරේ පළමු මෙහෙයුමෙන් ඒ කියන්නේ ඊකරස් 1 යානයෙන් දිවි කලවාගත්ත කපිතාන් පින්බේක මේ මෙහෙයුම අසාර්ථක කරන්න තමයි උත්සාහ කරන්නේ. මොකද මිනිස් සංහතිය විනාශ වීම දෙවියන්ගේ කැමැත කියලා තමයි පින්බේක විශ්වාස කරන්නේ. ඒත් අවසාන සටනේදී ඊකරස් 2 යානයේ කේපා කියන විද්‍යාඥයා පින්බේකගෙන් ගැලවිලා බෝම්බය ක්‍රියාත්මක කරන ස්ථානයට ළඟා වෙනවා. ඒත් සියල්ල අවසානයේ කේපා ආයමත් පෘථිවියට එන්න උත්සාහ කරන අවස්ථාව වෙනකොට එයාගේ යානය දැඩි ලෙස අකර්මණ්‍ය වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා එයාට ආයමත් පෘථිවියට එන්න පුළුවන් වෙයිද කියන එක හරිම තීරණාත්මකයි. ඒ කොහොම වුණත් ෆිල්ම් එක අවසානයේ හිරු නැවත පණ ගැන්විලා පෘථිවිය හිමෙන් වැසුණු පරිසරයට හිරු එළිය වැටි ආලෝකමත් වෙන දර්ශනයකින් තමයි මූවි එක අවසන් වෙන්නේ. මේ කතාව IMDb අගය 7.2ක් වගේ ඉහළ අගයක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මෙහි ප්‍රධාන නළු නිළියන් විදියට කිලියන් මර්ෆි, ක්‍රිස් එවන්ස්, මිෂෙල් යෝ සහ රෝස් බර්න් රංගනයෙන් දායක වෙනවා. ඉතින් අපේ ලිස්ට් එකේ 9 වෙනි තැනට තියෙන්නේ 2014 වසරේ තිරගත වුණු Edge of Tomorrow චිත්‍රපටිය. ඉතින් මේකේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් මිමික්ස් කියන පිටසක්වල ජීවීන් පෘථිවිය සමග ඇතිවන ආක්‍රමණයක් තමයි කතාවට පාදක වෙන්නේ. ඉතින් මේ පිටසක්වල ජීවීන් නතර කරන්න නම් ඔවුන්ගේ නායකයා ඔමේගා කියන මධ්‍යම ජීවියා විනාශ කරන්න එයාලට සිද්ධ වෙනවා.
මේ නිසා පිටසක්වල ජීවීන්ට එරෙහිව මහා පරිමාණ යුද මෙහෙයුමක් ආරම්භ වෙනවා. ඔය අතර මේ මෙහෙයුමට මේජර් විලියම් කේජ් කියන කිසිම යුද අත්දැකීමක් නැති ප්‍රචාරක නිලධාරියවත් බලහත්කාරයෙන්ම සම්බන්ධ කරගන්නවා. ඇත්තටම මේක ටයිම් ලූප් කියන සංකල්පය ඔස්සේ ගොඩනැගුණු කතාවක්. ඉතින් පළමු සටනේදීම කේජ් මිය ගියත් ඔහු අතින් මිය යන විශේෂ පිටසක්වල ජීවියෙකුගේ රුධිරය ස්පර්ශ වීම නිසා ඔහුට සුවිශේෂී හැකියාවක් ලැබෙනවා. ඒ අනුව කේජ් මිය යන හැම වෙලාවකම ආයෙමත් එදා දවසේම උදේ අවදි වෙන්න එයාට හැකියාව ලැබෙනවා. ඉතින් මේ ටයිම් ලූප් එකත් එක්ක එකම සිදුවීම දහස් වාරයක් අත්විඳින කේජ් එයාගේ සටන් දක්ෂතාව වැඩි දියුණු කරගන්න පටන් ගන්නවා. ඔය අතර කේජ්ට රීටා ව්‍රටාස්කි කියන දක්ෂ රණශූරිය මුණ ගැහෙනවා. ඒ වගේම එයත් මීට කලින් ටයිම් ලූප් අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා කියලා කේජ්ට තේරුම් යනවා. ඉතින් අවසානයේ කේජ් සහ රීටා එකතු වෙලා ඔමේගා විනාශ කරන්න තමයි එයාලා සැලසුම් කරන්නේ. ඇත්තටම මේ මූවි එක ජපානයේ All You Need Is Kill කියන කෙටි නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු සයන්ස් ෆික්ෂන් සහ ඇක්ෂන් කැටගරි එකේ ෆිල්ම් එකක්. ඒ වගේම 7.9ක් වගේ ඉහළ IMDb අගයක් වාර්තා කරපු මේ කතාව ඉතාමත් ජනප්‍රිය හොලිවුඩ් නිර්මාණයක් විදිහට සැලකෙනවා. ඊළඟට යමු අපේ ලිස්ට් එකේ අවසාන මූවි එකට. ඒ තමයි ඇඩ් ඇස්ට්‍රා කියන මූවි එක. ඉතින් මේ කතාව ගැන කිව්වොත් මේකත් සයන්ස් ෆික්ෂන් කැටගරි එකේ අභ්‍යවකාශ ගවේෂණ කතාවක්. මේකට පදනම් වෙන්නේ අභ්‍යවකාශයෙන් එන අద్භූත බලශක්ති තරංගයක්. මේ නිසා පෘථිවියට තර්ජන එල්ලවීමේ අවදානම නිසා ගගනගාමී රෝයි මැග්බ්‍රයිට් අඟහරු සහ චන්ද්‍රය හරහා නෙප්චූන් වෙත ගමන් කරනවා. ඒත් මේ අద్භූත බලශක්ති තරංගයට හේතුව වෙන්නේ රෝයි මැග්බ්‍රයිට්ගේ තාත්තා විසින් මෙහෙයවන ලිමා ව්‍යාපෘතිය කියලා එයාලා අනුමාන කරනවා. ඒ වගේම රෝයිගේ තාත්තා ක්ලිෆ්ට් මැග්බ්‍රයිට් මේ වෙනකොට නෙප්චූන් නැසලදී අතුරුදහන් වෙලා තමයි ඉන්නේ. ඒ නිසා මේ මෙහෙයුම ඇතුළතදී රෝයිට එයාගේ තාත්තා ගැන තියෙන බලාපොරොත්තු එක්ක අරගල කරන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් පෘථිවියට එල්ලවෙන තර්ජන නතර කරන්නත් ඕනේ. ඒත් ඔය අතරේ රෝයි දැනගන්නවා එයාගේ තාත්තා පෘථිවියට තර්ජනයක් වෙන ඩේටාබේස් එක ආරක්ෂා කරන්න කණ්ඩායමේ අයව මරලා දාලා තියෙනවා කියලා. ඉතින් මේ නිසා කතාවේ අවසානයේ නම් ගොඩක් තීරණාත්මක පැත්තකට යනවා. ඉතින් IMDb අගය 6.5ක් වාර්තා කරලා තියෙනවා වගේම සම්මාන කිහිපයක් දිනා ගන්නත් ඇඩ් ඇස්ට්‍රා මූවි එක සමත් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයා කැමතිම මූවි එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්. ඔයාට සුබ දවසක්.